සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. අද අපි බලන්න යන්නේ ඩබල් ක්‍රොෂේ වලින් කොහොමද ගැනි ස්ක්වෙයර් එකක් ගොතා ගන්න කියලා. අපි මැජික් රින් එකට චේන් 3ක් මුලින්ම ගොතා ගන්න ඕනේ. අපි එතනටම ඩබල් ක්‍රොෂේ දෙකක් ගොතනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ දෙකක් ගෙතුවට පස්සේ අපි නැවත චේන් 3ක් ගොතනවා. ඒ චේන් 3ක් ගොතන්නේ අපි මුල්ල හදාගන්න තමයි කොටුවේ මුල්ල හදාගන්න තමයි චේන් 3ක් ගොතන්නේ. ඒ විදිහට චේන් 3ක් ගෙතුවට පස්සේ අපි ඊළඟට ආයෙත් ඩබල් ක්‍රොෂේ 3ක් මේ මැජික් රින් එකට ගොතා ගන්න ඕනේ. නැවත අපි චේන් 3ක් ගොතනවා. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. මේ විදිහට අපි 4 පාරක් මේ පැටර්න් එක ගොතන්න ඕනේ. අපි මේ විදිහට අවසාන චේන් 3 ගෙතුවට පස්සේ මුලින් ගොතාගත්ත චේන් 3 තියෙනවනේ. ඒ චේන් 3 උඩ තියෙන ලූප් එකට ස්ලිප් නෝට් එකක් දාලා අපි මේ රවුම ඉවර කරනවා. දැන් බලන්න අපිට කොටුවක් විදිහට ඇවිල්ලා තියෙනවා. අර චේන් 3ක් ගොතාගත්ත හරිය තමයි අපිට මේ කොටුවේ කොන විදිහට එන්නේ. නැවත අපි චේන් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟට චේන් 3ක් ගොතාගත්ත මුල්ල තියෙන්නේ. ඒ මුල්ලට අපි ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. ඊට පස්සේ නැවත අපි චේන් 3ක් ගොතලා ඊට පස්සේ තව ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා ඒ චේන් එකටම අපි සම්බන්ධ කරගන්නේ. එතකොට අපි ඒ පළවෙනි රවුමේ ගොතපු මුල්ලේ තියෙන චේන් 3ට අපි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3යි මේ පැටර්න් එක තමයි එන්නේ. නැවතත් අපි අනිත් කොනේ තියෙන චේන් 3ට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි නැවත ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. බලන්න දැන් අපේ මුළු දෙකක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේ විදිහට අපි ඉතිරි මුළු දෙකත් කම්ප්ලීට් කරගමු. දැන් බලන්න අපේ අවසාන කොටසේ මේකෙදි අපි අවසාන මුල්ලේදී ගොතලා තියෙනවා ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා චේන් 3ක් ගොතලා ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 2යි අපි ගොතන්නේ. මොකද අපි ඉස්සරලා මේක පටන් ගද්දි දෙවෙනි වටේ පටන් ගන්නකොටම චේන් 3ක් ගොතලා තමයි පටන් ගත්තේ. ඒ චේන් 3 අපි මේ මුල්ලේ එක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට සම්බන්ධ කරනවා. අර ඉස්සරලා වගේම මේකෙදී අපි එතකොට අර චේන් 3
අර කෙළවරේම තියෙන ලූප් එකට මේ අපි චේන් 3 ගොතාගත් එකේ ස්ලිප් නෝට් එක දාගන්න ඕනේ. නැවතත් අපි චේන් 3ක් උඩට ගොතලා ඊළඟ වටය කම්ප්ලීට් කරගන්න ඕනේ. බලන්න අපි ඊළඟට ගොතන්නේ අපි කලින් ගොතාගත්ත වටේ ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා ඊළඟ ඩබල් ක්‍රොෂේ 3 ගොතන්න සම්බන්ධ කරලා තියෙන එතන පොඩි හිඩසක් තියෙන්නේ. මේ හිඩසට තමයි මේ වටේදී අපි ඩබල් ක්‍රොෂේ 3ක් ගොතාගන්නේ. ඒ වගේ ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා ඊළඟ ඩබල් ක්‍රොෂේ 3 ගොතද්දී ඇති වෙන හිඩස් හැම එකටම අපි ඩබල් ක්‍රොෂේ ගොතනවා. මුල්ලට අපි ගොතන්නේ මේ ඉස්සරලා කලින් ගෙතුවා වගේ ඩබල් ක්‍රොෂේ 3යි චේන් 3යි ඩබල් ක්‍රොෂේ 3ක් විදිහට තමයි අපි ගොතාගන්නේ. මේ ආකාරයට පුළුවන් මේ වටේම කම්ප්ලීට් කරගන්න. ඔයාලා කැමති නම් තව වෙන කලර්ස් වලින් මේ විදිහට ඇඩ් කරලා මේක කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වට ප්‍රමාණයක් ගොතලා මේක තව වැඩි කරගන්නත් පුළුවන්.